මේ අපේ කැටගාරින් වල වෙන්නේ මුව වෙනවා මු පුටුවේ ඉඳගෙන ඉන්නේ. අපි දැන් චැලෙන්ජ් එක තමයි විනාඩි 10ක් ඇතුළත මුව පුටුවෙන් එළියට ගන්න ඕනේ. අපිට මුගේ අතෙන් අල්ලන්න නැතුව අනිත් ඕන්දයක් කරේ. මෙන්න විනාඩි 10 දැන් පටන් ගන්නවා මෙන්න මේ. ඔව් ගයිස් අද මට චැලෙන්ජ් එකක්. මම මේක නැගිටවන්න මොනවා කරයිද දන්නේ නැහැ. අන්තිම වෙනකම් බලාගෙන. බෙදිලා. මොඩ මොනවා බස් කියනවා. බලු අද මට එනසයි මොකෙ පලි ගන්නේ. අපි ගානේ අයිස් යාළුවනේ උඩ දෙන්න අයිස් බකට කැලේ තමයි මුට අයිස් ටික කරගෙන අරුගේ ෂර්ට් එක ඇස්සේ කපුල පලිස මැත්තේ දාන එකද මේ මාව නිකන් අදලා වගේ අම්මට ඒ යාළු මෙන්න ආවේ අයිස් හරි යමං මොනේ අරුණ විනාඩි 10ක් මේ විනාඩි 10ක් ඉන්නේ මේ බලන්න අයියෝ අනේ Belum boleh kuman na may daw muda, patrolling man. Ikaw madi, tao bumba ba? Dito. Bro. Korea bilang ice cream, apa ice cream hari lalu ni orang beda. ඔව් ඉතින් මරු ඩබලට තමයි බැලුම් බෝල හම්බෙලා තියෙන්නේ. යම්ම කෙනෙක් වගේ. මං හිතන්නේ මං ඉවරයි. ඕක යකෝ මේකෙන් ගැහුවා වදිනවා සුපිරියට උඹ දන්න වදිනවා උඹ කියන්නේ. මම උඹ මේකනේ. උන් ගහලා යනවා කියලා කියන්නේ. ඔය යදිනවා අයිස්. මුඩ උඩ කියන්නේ නෑ කරනවා. ඇත්තට මේක බලන් ඉන්න අතර ලේසි නෑ. ඕගොල්ලෝ අයිස් බකට් එකක් ඇඟට හදාගෙන බලන්න. බඩ උනේද? ඔව් මේ වෙද්දි බැලුම් බෝල ටිකත් ඔක්කොම රෙඩි කරන් මං ගාවට ආවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ආයෙ මම මතක් කරලා දෙන්න දෙයක් නැතුව ඇති. ඒත් එනිවේ මම ඩැනියල්. මේ මගේ සෙකන්ඩ් වීඩියෝ එක. තාම මං කැමරා හදා ගන්න පුරුදු වෙනවා. මං ගහත් නෙමෙයි මං. ඉතින් බලන්න කියලා මම ඇදගෙන ඉක්මනට ගෙරේ මොනවද? මම නැගිටින්නේ නෑ. ඉතින් මේ මෝඩේ දෙන්න තාම බැලුම් පුම්බනවා. ඔය කැම්පස් වල ඕඩර් ගන්නවද? අයම්ම යන්නේ. දෙවිරවුන්ඩ් එක තමයි මේක අම්මට ජීවිතේ ඔයගොල්ලෝ මම කැම්මගෙන අනේ වගේ මොන ඕඩර් ප්‍රූෆ් කියලා බා. ඔයාලට තේරෙන්නේ නැයිද මුට මොඩ දිලි කියන්නේ කියලා? මූ මේ හදන්නේ මේක ඔටෝ ස්ප්‍රේ වෙන්න හදන්න. මම දන්නේ කොහෙන් මේව හොයා ගන්නවද කියලා. මම මේ ගහන බුබුබුම මොන්න බලන් ඉන්නකො මූ මොකටද දුවගන්නේ කියලා. මේ බැලුම් අන්නේ මේ. ඇත්තටම මේක සතෙක් කාපු අඹයක්. මම දන්නේ මාත් එක මොන තරහක් තියනවද කියලා. ඇත්තටම මේ විදි පුදුම විදියට ඉවසන් හිටියේ. නිවන බුබුබුම ගානම නරොණ.
ඔන්න ඔයාලට දුක හිතන්න මම අමුතු මියුසික් එකකුත් දැම්මා. රොටියක් නමුද ඔලුවට දාන්න මොකද මේ ගහපන් ඉතින් පාරේ ගහපන් පොඩෝකින් ගහපන් පතකට දාන්න රොටියක් අපි මැරෙයි කොම්බෝ පපන් කේක් කෑසයෝ තාම නැගින්න අර දිවිෂය මම මොච්චරලා තියනද ඉවරයි කියලා නම් හිතන්න එපා. තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න තියෙනවා. දැන් ඔයාලට තේරෙනවද මේක කොච්චර අමාරුද කියලා? අර ෆස්ට් රවුන්ඩ් එක හදුවනේ අපි කරා දැන් තාම මු මෙහෙම ඉන්නේ අර මේට වඩා බෙටර් ප්ලෑන් එකක් ඕනේ බං නියල් we need better plan යාල අපි වැඩක් කරපන් කට්ටියට තේරලා දීපන් මම ලේසියට ගේම් එකක් අරින්නේ නැහැ කියලා. විතර දිනනවා විතර තියෙන්නේ මොනවද කියන්නේ විතර තෝරි මේ සෙට් එක මාරු විදියට මාත් එක්ක අවුලෙන් ඉඳලා තියෙන්නේ. අහුවෙන හැම දෙයකින්ම දැම්මට ගහනවා. පේන්න මට වතුරක් දුන්නා නේද අනේ මට වතුරක් දෙන්න මගේ ඇස්සේ කරගන්න බෑ මේ උඹලා ඉන්නවද වලදු අවුද මේ අනේ පිටර් ඉතින් ගයිස් මේ සෙට් එකම දරන් ඉන්නේ මම මාළු කන්න ආසෙ නැහැ කියලා මට මාළු අප්පිරියයි. ඊයර මාළු එක විනාඩි දෙකයි තියෙන්නේ අලුවනේ 2 more minutes විනාඩි දෙකයි තියෙන්නේ මම කරනවා මම එකට දාමු විනාඩි 8ක් ඉඳලා කියන තව දෙයක් පුළුවන් බබා අනේ මේ අයියා අනේ ඇත්තටම මම පුදුම විදියට ඉවසන් හිටියේ. බිත්තර සෝස් මාළු මම නිකන් කුණු අලක් වගේ මාර ගදයි මං ගාව. අනේ මේ ඔබ ගන්න යකෝ ජපන්නේ නම කරන්නේ ජපන්නේ නම කරන පුර ඇඟේ වල මුකෙන්නේ හරි දන්නේ හරි මොනවද තියෙන්නේ මම කොන්නේ ඈ මොනවද තියෙන්නේ ලේ තියෙනවර අනේ ලේ තාලන ඔළුවට ඊ මැස්සොත් වහනවා ඇත්තටම මාව දැන් නම් හොඳටම ආතල්ලයක් කරලා තියෙන විශ්යයට. යාළුවනේ තව විනාඩි දෙකක් තියෙනවා අපිට හදගන්න ඉන්න මොකක්ද ගන්න හරියන්නේ අම්මලා හොත් දිවිෂ ඔයාලා මිනිකෂන් වීඩියෝස් බලලා තියෙනවා නම් හොඳටම දන්නේ නැති මොකක්ද මේ හොද්ද කියලා. මේ හොද්ද හදමු හරි බම් බකට් කඩන්නේ ඇත්තටම මේ විදිහට මේක ටයිම් එක යන බොරු කියන්නේ මේගොල්ලන්ට දැන් මාව ආතල්ලයක් කරලා තියෙන්නේ.
අර පොද්ද ගන්න. යාළුවනේ දැන් මං කොල්ලන් මේවල තියෙන්නේ සුප්‍රීම වෙපන් එක හදන්න. තව විනාඩියයි තියෙන අපිට. ඒයි මං කරා. මේ විනාඩියයි. පේනවනේ තවත් විනාඩියක් තියෙනවලු. විනාඩියයි තියෙන්නේ. මේ පිටේ මාළුවෙක් ඉන්නවද? ඕ ඇතුළට ගෙන්න අතුළට දාලා තින් යා ඇතුළට පරණ. අනේ අයින් කරා වටට ඇතුළට ලිය. අනේ අනේ ඉස්සරහම වාහකට බය වලට. මේ විනාඩිය අපරාධස් කරන්නේ පොඩි වාහනේ වද්ද. මම හොඳටම දැනගෙන හිටියා මේක හැරුණොත් මට නාලවත්ම එක තියාගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් දුවන වරන්න මට වෙන කිසිම ඔප්ෂන් එකක් ඉතුරුලා තිබ්බේ නැහැ. අද මුගේ අපි මේ අද්දෙක් කැට ගහලා තින්න ඔයාලට පේන්නේ නැද්ද? මුව වැටෙනවා මු පුටුවක ඉඳගෙන ඉන්නේ. අපි දැන් චැලෙන්ජ් එක තමයි විනාඩි 10ක් ඇතුළත මුව පුටුවෙන් එළියට ගන්න ඕනේ. අපිට මුගේ අද්දෙන්